ඒ අපට නොපෙනෙන කොපමණ සෝබා දහම විසින්ම වූ අභිරහස් තිබේද. අද අපි යන්නේ එවන්නක් සොයා. මහ පොළොවෙන් මතුවෙන කිසිම දවසක ඇත්ත කතාවක් සොයා ගන්න විදියක් නැති අභිරහස් දියබිබුලකට තමයි අද අපි යන්නේ. මේ දියබිබුල පිහිටා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මීගස්සාර කුඩා බිබුල ගම්මාන. ගැමියන් පවසන පරිදි මේක සාමාන්‍ය දියබිබුලක් නම් නෙවෙයි. වැඩි විස්තර බලන්න අපි යමු. ගම්මුන් පවසන විදියට ජනප්‍රවාදයේ පවතින විදියට මේක අභිරහස් සුමුගක්. මේ කුඹුක් ගහ යට ඉඳන් වසර ගණනාවක් මුළුල්ලේ කොච්චර රස්නයක් තිබුණත් මේ තරම් සිසිල් විදියට මේ ජලය ගලාගෙන එන්නේ කොහොමද? මේ බිබුලත් එක්ක සම්බන්ධ විශාල ජනප්‍රවාද පවතිනවා. මීට අවුරුදු 15කට පමණ ඈත අතීතයේ ඉඳන්ම මේ බිබුලට ගම්මඩුවක් කරනවා. ගම්මඩුවක් කියලා කියන්නේ දෙවියන් උදෙසා දානයක්, දෙවියන් උදෙසා තොවිලයක් කරනවා. මේ තොවිල කරද්දී මේ තොවිලට සම්බන්ධ වෙන සියලු දෙනා සතියක් දෙකක් ඇතුළත කාලයක් පේ වෙනවා. පේ වෙනවා කියන්නේ ගෙදරකවත් නොයා තමයි මේ විදියට මේ දෙවියන් උදෙසා අපමණ වූ භක්තියෙන් මේ වැඩේ කරන්නේ. මේ බිබුල පොළොව ගර්භයත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා. මොකද පුදුම සහගතම දේ තමයි මේ බිබුලේ වතුර එක දවසක් සම්පූර්ණයෙන්ම ආවේ මඩ වතුර. ඒක පුදුම වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද එදා මුළු ලංකාවක් බීතියෙන් ශෝකයෙන් වැළලී ගිය දවසක්. ඒ තමයි සුනාමිය. සුනාමිය ආපු දවසේ මේ බිබුලේ ආවේ සම්පූර්ණයෙන්ම මඩ වතුර. එතකොට අපිට හිතා ගන්න පුළුවන් පොළොව ගර්භයත් එක්ක මේ බිබුලේ යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේ කිසිම හාවක් හුවක් හොයාගන්න බැරි බිබුලේ කතන්දරේ සුනාමියේ වතුර මඩ වූ දවසත් සුනාමිය ගලද්දී මේ බිබුලේ වතුර මඩ වුණේ කොහොමද? මේක නිකන් කිසිම දෙයක් හොයාගන්න බැරි මේ කතන්දරයට පටලැවුණු නූල් බෝලයක් ආයෙමත් එකතු කරා වගේ කතාවක්. මේ සිද්ධිත් එකිනෙකට ගලපලා බලද්දී අපට තේරෙනවා මේ බිබුල පොළොව ගර්භයත් එක්ක කොච්චර සම්බන්ධයක් තියෙනවද කියලා. අනිත් එක තමයි මේ බිබුල මේ විදියට තියෙන්නේ මේ ගලාගෙන යන වතුරෙන් තියෙන්නේ මිනිසුන්ට නෑමට බීමට පමණක් නෙවෙයි. මේ දියපහරින් නඩත්තු වෙන මේ දියපහරින් සරුසාර වෙන කුඹුරු අක්කර 100 ගණනක් මේ මිහි පිට තිබෙනවා. ඇත්තටම මේ තැන මොකද්ද? මේ යම්කිසි වස්තුවක ආරක්ෂාවක්ද? එහෙමත් නැතිනම් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන්ට සෝබාදහම විසින්ම වූ අපූර්ව නිර්මාණයක්ද? එහෙමත් නැතිනම් පොළොවේ මට්ටමේ යටින් හඳවා තිබෙන යම්කිසි දෙයක ආරක්ෂාවට කිසියම් හෝ කෙනෙක් විසින් තනු අපූර්ව නිර්මාණයක්ද? ඊට අමතරව තවත් ජනප්‍රවාද තියෙනවා. S2 දැකපු ජනප්‍රවාද තියෙනවා. අපි S2 දැකපු අය හම්බෙන්න ගියත් මේ වෙද්දි අපට එයාලා සමග කතා කිරීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. මොකද එයාලා රෝගාතුර වෙලා අසනීපයෙන් ඉන්න නිසා එයාලත් එක්ක අපිට කතා කරගන්න නොහැකි වුණා. එයාලා වීඩියෝ පටයකට එක් කරගන්න නොහැකි වුණා. කොහොම වුණත් විවිධ ජනප්‍රවාද තියෙනවා. එක් අවස්ථාවකදී මේ බිබුල් කටින් රත්තරන් තැටි මතුවෙලා එකිනෙකට ඝට්ටණය වෙන සද්ද ඇසෙනවා. ඒවා S2 දැකපු අය මේ වෙන විටත් ඉන්නවා. නමුත් අපිට එයාලා මේ වීඩියෝවට සම්බන්ධ කරගන්න නොහැකි වුණා. කොහොම වුණත් දෙවියන් වෙනුවෙන් දේව දාණය, දේව තොවිලය නැතිනම් ගම්මඩුව පවතින අවස්ථාවන් වලද මේ රන්තලි ඇවිල්ලා එකිනෙකට ඝට්ටණය වෙන සද්දේ සියලු දෙනාටම ඇහිලා තියෙනවා. ඒ කාලේ කියන්නේ මීට අවුරුදු
80කට 75කට විතර කලින්. කොහොම වුණත් ඒ වගේ සැඟවුණු රහසක් විදියටම සැඟවිලා යන එක මේ සෝබාදහම සදහටම මේ විදිහේ ලස්සනට පවතින්න අපිට ඒක උදව් වෙනවා. ඒක හින්දා ඒ අභිරහසක් විදියටම ඉතුරු කරලා අපි මෙතනින් ඉස්සරහට යමු. සෝබාදහම විසින් මවපු මේ වගේ ලස්සන නිර්මාණ සැඟවිලා තියෙන නිර්මාණ සමාජයේ ඉදිරියට ගෙනල්ලා ඔබ සියලු දෙනාට මේ වගේ ස්ථාන පෙන්වන එකයි අපේ මේ වීඩියෝවේ ප්‍රධාන අරමුණ. ඉතින් එහෙමනම් තවත් මේ වගේ ලස්සන අභිරහස් පිරුණු වීඩියෝකින් අපි ඔයාලව හම්බෙන තුරු අපි මෙතනින් නවතිනවා. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න කැමති නම් ඔයත් අදම අපේ YouTube නාලිකාව subscribe කරන්න.